මොකක්ද මේ ඉටර්නල් මංගික්කිය ශරින්ගන් කියන්නේ? සස්කේ උචිහා සහ මදර උචිහා පමණක් අවේකන් කරපු මේ බෝජුත්සු එක අවේකන් කරගන්න පුළුවන් වෙන්නේ ළඟමලේ ඥාතියකින් මංගික්කිය ශරින්ගන් එක තමාටම බද්ධ කරගත්තු පමණයි. තමාගේ මංගික්කිය ශරින්ගන් එක සීමාව ඉක්මවා භාවිතා කිරීම නිසා ඇතිවන අන්ධභාවයට පිළිමක් විදිහට තමයි මේ EMS එක අවේකන් කරගන්න පෙළඹෙන්නේ. මංගික්කිය ශරින්ගන් එකේ දායකයාගේ සහ තමන්ගේ චක්‍ර එකිනෙක කම්බයින් වීමෙන් ඒ දෙකේ එකතුවක් විදිහට තමයි EMS පැටර්න් එක නිර්මාණය වෙන්නේ. හරියට ඉස්රෝගේ සහ මදරගේ ශරින්ගන් යොදලා කම්බයින් වුණාම මේකත් ඉටාච්ගේ සහ සස්කේගේ ශරින්ගන් යොදලින් මේකත් නිර්මාණය වීම ගන්න පුළුවන්. විශේෂම කරුණ තමයි තමා අනිත් මංගික්කිය දෙක ඉම්ප්ලාන්ට් කරගත්තත් කලින් යූසර්ගේ ඇබිලිටි තමාට ලැබෙන්නේ නැහැ. හරියට ඉටාච්ගේ සුකුයෝගේ ඇබිලිටි එක සස්කේට ඉස්රෝගේ ඇබිලිටි මදරටත් ලැබුණා වගේ. ඉටර්නල් මංගික්කිය ශරින්ගන් එකේ සහ සාමාන්‍ය මංගික්කිය ශරින්ගන් එකේ වෙනස මොකද්ද? ඒ තමයි ප්‍රමාණය ඉක්මවා භාවිතා කර නැවත අන්ධභාවයට පත් වෙන්නේ නැහැ. ඒ වගේම හැම අංගයකින්ම සම්පූර්ණ පර්ෆෙක්ට් සුසානකක් නිර්මාණය කරන්න පුළුවන් වෙනවා. ඒ EMS තිබෙ නැති ඉන්ද්‍රසහ කකාෂි පර්ෆෙක්ට් සුසාන නිර්මාණය කළේ ඉන්ද්‍රසතෝ ඕක්සුත්සුගේ ක්ලෑන් ජාන තිබීමත් ඔබිට මිය යන මොහොතේ ඔහු සතෝ 6 පැච් චක්‍ර තිබුණ නිසායි.